හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට මම ඔයාලට අද අරගෙන ආවා උළුහාල් වලින් අපේ කොණ්ඩේ වවා ගන්න පුළුවන් හොඳම සත්කාර දෙකක් ගැන. ඉතින් අපි බලමු මේ දෙක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම හදාගන්න යන්නේ හෙයා ස්ප්‍රේ එක. ඉතින් අපි බලමු උළුහාල් කියන්නේ අපේ ලංකාව ගත්තොත් ඕනම ගෙයක තියෙන දෙයක්. ඉතින් අපි මේක ආහාර විසිද්දි ගත්තට අපි ඇත්තටම මේකේ මෙච්චර වැලියු එකක් තියෙනවා කියලා දන්නේ නැතුව තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. නැචරල් කෙමිකල් සයිඩ් ඉෆෙක්ට්ස් මොකුත් නැහැ. ඔක්කොම නෝමල්. ඒ කියන්නේ නැචරල් එකෙන්ම අපිට අපේ හිස කෙස් ගැලවී යන එක නතර කරගන්න පුළුවන් වගේම හිස කෙස් වැයෙන වේගය වර්ධනය කරගන්නත් පුළුවන්. ඒ වගේම අලුතෙන් හිස කෙස් වැවෙන්න පටන් ගන්නවා. ඉතින් හෙයා ස්ප්‍රේ එක තමයි අපි මුලින්ම හදන්න ගන්නෙ. ඉතින් මේකට අපිට ඕන කරන්නේ උළුහාල් මේස හැඳි 3ක් විතර අරගෙන ඔයා මේක ස්ප්‍රේ එක හදාගන්න භාජනයට දාගන්න. ඊට පස්සේ වතුර අඬු කෝප්ප දෙකක විතර වතුර එකතු කරලා මේක විනාඩි 10ක් විතර මද ගින්දරේ රත් වෙන්න තියන්න. ගින්දර ගොඩක් දාලා රත් වෙන්න තියන්න එපා. මොකද අපි මේක මද ගින්දරේ තමයි රත් කරගන්න ඕනේ. ඉතින් විනාඩි 10ක් විතර රත් වුණාට පස්සේ ඔයාලට පේනෙයි මේකේ බොළු දාගෙන ඉන්න ගමන් මේකේ පාට වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ලිප නිවාගෙන මේක හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඉතින් අපි හදාගත්ත ස්ප්‍රේ එක හොඳට නිවුණාට පස්සේ ස්ප්‍රේ බොටල් එකකට දාගන්න ඕනේ. ඉතින් ඔයාලට ස්ප්‍රේ බොටල් එකක් නැත්තම් පනාවත් එක්කම තියෙන තෙල් දාන්න, ඒ කියන්නේ අපේ ඔළුවට තෙල් දාන පනාවත් එක්කම තියෙන බෝතල් තියෙනවනේ. ඒ බොටල් එකක් හරි ගන්න පුළුවන්. ඉතින් මම නම් ගන්න එක ඇත්තටම ඒක ස්ප්‍රේ බොටල් එකට වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපේ ඔළුවට අපි ස්ප්‍රේ කරනට වඩා ප්‍රමාණයක් අපේ ස්කල්ප් එකට ඒකෙන් ඔළුවට අල්ලනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මම ඒකක් තමයි භාවිත කරන්නේ. ඉතින් ඔයාලා කැමති විදිහට ඒක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් අපි හිතන් ඉන්නේ උළුහාල් කියන්නේ ආහාර වලට දාන දෙයක් විතරමයි කියලා. හැබැයි ඇත්තටම උළුහාල් කියන්නේ හිස කෙස් කෙලවෙනවට, හිස කෙස් කැඩෙනවට හොඳ ප්‍රතිකාරයක්. ඒ කියන්නේ හිස කෙස් වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් 125ක් විතර උළුහාල් වල තියෙනවා. උළුහාල් වලින් අපේ ලේ ගමනාගමන මට්ටම වැඩි කරලා හිස කෙස් වෙන වේගය වර්ධනය කරනවා. ඉතින් ළමයි අපි හදාගත්ත හෙයා ස්ප්‍රේ එක හෙයා එකට ස්ප්‍රේ කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා මේක ස්ප්‍රේ කරගද්දී ඔයාලගේ කොණ්ඩේ අඩුතැන් තියෙනවා නම් ඒවට හොඳට ස්ප්‍රේ කරගන්න. ඒ වගේම තමයි ස්කැල්ප් එකට මේක හොඳට බ්ලෙන්ඩ් වෙන්න ස්ප්‍රේ කරගන්න ඕනේ. කොණ්ඩේ උඩින් ඉඳන් අගිස්සර වෙනකම් මේක ස්ප්‍රේ කරගන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ සත්කාරය පාවිච්චි කරද්දී හෙයා ස්ප්‍රේ බොටල් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඒකට තමයි අපේ ස්ප්‍රේ එක හොඳට ස්කැල්ප් එකට අපිට දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ළමයි ස්කැල්ප් එකට මේක දාගත්තට පස්සේ මසාජ් කරන්න නැතුව ඉන්න එපා. ඒ කියන්නේ අපි මේක ස්කැල්ප් එකට මසාජ් කරාම තමයි අපේ හිස කෙස් වලට හරි පෝෂණය ලැබෙන්නේ. විනාඩි 2ක් 3ක් විතර හොඳට මසාජ් කරාම ඉතින් ළමයි ස්කැල්ප් එක මසාජ් නොකර ඉන්න එපා. මොකද ස්කැල්ප් එක මසාජ් නොකර ඉඳියොත් එහෙම අපි දාගත්ත හෙයා ස්ප්‍රේ එක ස්කැල්ප් එක උඩ හිටිනවා. එතකොට අපි මේක හොදලා ආපුව ගමන් හොදලා යවුවට ඊට අමතරව අපිට හිස කෙස් වලට පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විනාඩි 5ක් විතර ඇඟිලි තුඩු වලින් හොඳට ස්කැල්ප් එක මසාජ් කරන්න. එතකොට තමයි අපේ ලේ ගමන වැඩි වෙලා හිස කෙස් අලුතෙන් වෙවෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ බේබි හේර්ස් එන්න පටන් ගන්නෙ එතකොට තමයි. ස්කැල්ප් එක මසාජ් කරද්දී ඔළුවේ ඉතුරු වෙලා තියෙන ෂැම්පෝ, ඔයිල්, දහඩිය මේ ටික ලිහිල් වෙනවා. ඉතින් මසාජ් එක නිසා අපේ ස්කැල්ප් එක ඩීප් ක්ලීන් වෙනවා. ඉතින් ක්ලීන් ස්කැල්ප් එකක් තිබ්බොත් තමයි හිස කෙස් නිරෝගීව වෙවෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ නිසා අපේ මුහුණේ තියෙන පිම්පල්ස් උත් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ නිසා ෂවර් එකට හිස කෙස් පීරද්දී අපේ හිස කෙස් ගැලවී යන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙනවා. උළුහල් වලින් හිස කෙස් වෙන එක වර්ධනය කරගන්න පුළුවන් වගේම අපේ ශරීරයේ අධික ලෙස තියෙන සීනි මට්ටමත් පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපේ ශරීරයේ අධික බර මට්ටම පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ සත්කාරය කරද්දී තෙත ස්කැල්ප් එකට ස්ප්‍රේ කරන්න එපා. වියලි ස්කැල්ප් එකට තමයි ස්ප්‍රේ කරලා මසාජ් කරන්න ඕනේ. ඒ වගේම තමයි දවස ගානේ කරන්නත් එපා. සතියේ දවස් 2ක් 3ක් වගේ මේ ස්ප්‍රේ කරනවා නම් තමයි ගොඩක් හොඳ.
ඉතින් උළුහල් ඕනම කෙනෙක්ගේ ගෙදර තියෙන නිසා මේක ඕනම කෙනෙක්ට ලේසියෙන්ම කරගන්න පුළුවන් සත්කාරයක්. ඉතින් ඔයාලත් කරලා බලන්න. ඇත්තටම කෙමිකල් තියෙන එකක් පාවිච්චි කරනවට වඩා මාස 2ක් 3ක් යද්දී ප්‍රතිඵලයක් ගන්න මේ භාග සත්කාරය පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඇත්තටම අපේ හිස කෙස් වර්ධනය වැඩි කරනවා වගේම අපේ හිස් වලි මට්ටම පාලනය කරනවා. ඒ වගේම අපේ මූණේ පිම්පල්ස් එනක අඩු කරනවා. ඉතින් ළමයි ඊට පස්සේ මේ ස්ප්‍රේ එක ගාලා හොඳට මසාජ් කරලා පැයක් විතර ඉඳලා මේක නාලා හොදලා අරින්න. ඉතින් ඔයාලට මේක හොදලා ඊට පස්සේ ඔයාගේ කොණ්ඩේ ඇත්තටම වෙනසක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොණ්ඩේ ශක්තිමත්කමක්, කොණ්ඩේ ඝන පෙනුමක් බලා ගන්නත් පුළුවන්. ඉතින් ළමයි අපි නවද්දී ශවයකට හිස කෙස් කෙරවිලා යන ප්‍රමාණය අඩු වෙනවා වගේම කොණ්ඩේ පීරද්දී හිස කෙස් කෙරවිලා යන ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක පාවිච්චි කරලා වෙනදට වගේම ෂැම්පෝ කරලා ඔයාලා පාවිච්චි කරන කන්ඩිෂනර් එක කරන්නත් පුළුවන්. ඊට පස්සේ කොණ්ඩේ තෙත පිටින්ම පීරන්නේ නැතුව කොණ්ඩේ වේරුණාට පස්සේ පීරන්න. තෙත පිටින් පීරද්දී කොණ්ඩේ කෙරවිලා යන ප්‍රමාණය කොහොමත් වැඩිනේ. ඒ නිසා කොණ්ඩේ වේලෙන්න තියලා පීරනවා තමයි ගොඩක් හොඳ. ඉතින් මම මේ කියා දීපු පළවෙනි සත්කාරයෙන් තමයි හිස කෙස් වර්ධනය වෙන එක ගොඩක්ම වේගෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දෙවෙනි සත්කාරයත් හොඳයි. ඒත් මේක හිස කෙස් වර්ධනය වේගය වැඩි කරගන්න අපිට උදව් වෙන සත්කාරය තමයි පළවෙනි සත්කාරය. ඉතින් ළමයි දෙවෙනි සත්කාරය තමයි උළුහල් වතුර එක. රැයට උළුහල් මේස හැන්දක් වතුර කෝප්පයකට දාලා මේක හොඳට වහලා තැම්බෙන්න තියන්න. ඊට පස්සේ පහවදා උදේ නැගිටලා හිස් බඩම මේ වතුර එක බොන්න. ඒ කියන්නේ මුකුත් කන්නේ නැතුව ඊට කලින්ම මේක බොන්න. ඇත්තටම ශරීරයට ගොඩක් හොඳයි. ඒ වගේ මේක බීලා උළුහල් ටිකත් කපලා කනවා නම් තමයි හොඳ. ඒ වගේම සීනි අඩු අයට මේක හොඳ නැහැ. සීනි ගොඩක් තියෙන කෙනෙක්ට නම් ඇත්තටම හොඳයි. අපේ සීනි මට්ටම පාලනය කරනවා කියලා මම කලිනුත් කිව්වා. ඒ වගේම බර වැඩි අයටත් මේක හොඳයි. අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන හිස කෙස් වර්ධනයටත් මේක හොඳයි. ඉතින් ශරීරය ඇතුළින්ම මේක අපිට පෝෂණයක් ලබා දීලා අපේ හිස කෙස් වර්ධනය කරනවා.